යාළුවනේ වෙනද වගේම අදත් ඒ බලන්න යන්නේ සෝල්ලෑන්ඩ් 2 කතාව. ඔයාලා මතක ඇතිනේ මීට කලින් කොටසේ හොයිහාව වැන්ඩොන් ෂෝෂෝ එකතු වෙලා එයාලා නියමිත වෙලා තිබ්බ තරඟ ඔක්කොම සාර්ථක ලෙස අවසන් කරා. ඒ තරඟ වාරේ එයාලා මහා දුන්නුණු ප්‍රතිවාදීන් දෙන්නෙක් වන එක්තරා කෙල්ලෝ දෙන්නෙක් මාෂල් ෆියුෂන් ස්කිල් එකක් යොදාගද්දි හොයිහා වැන්ඩොයි හිතනෝනේ අපිත් ඒ වගේ මාෂල් ෆියුෂන් ස්කිල් එක පුරුදු වෙන්න ඕනේ. එහෙම මේ දෙන්න මාෂල් ෆියුෂන් ස්කිල් එක පුහුණු වෙද්දිමනේ කතාව අවසන් වුණේ. අපි අද බලමු මේ දෙන්නට සාර්ථක ලෙස මේ මාෂල් ෆියුෂන් ස්කිල් එක පුරුදු වෙන්න පුළුවන් වෙයිද? මේ මාෂල් ෆියුෂන් ස්කිල් එක පුහුණුනොත් මේ කට්ටියට කොච්චර පව එකක් හම්බ වෙයිද? අද කතාව එතන ඉඳන්. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ හොයිහායි වැන්ඩොයි එයාලා පුහුණු වෙන මාෂල් ෆියුෂන් ස්කිල් එකට ශක්තිය සපයන අවස්ථාවකට. ඒත් එක්කම හොයිහාව එයා ගාව තියෙන ස්පිරිචුවල් සී එක ඇතුළට ඇදිලා එනවා. මේ වෙලාවේ ස්කයි ඩ්‍රීම් අයිස්වෝම් කියනවා මම කවදාවත් හිතුවේ නෑ ඔයාගේ ආත්ම ශක්තියට සම්පූර්ණයෙන්ම ගැලපෙන කෙනෙක් මෙච්චර ඉක්මනින් හම්බ වෙයි කියලා. හොයිහාව ඒත් එක්කම කුතුහලයෙන් අහනවා සම්පූර්ණයෙන්ම ගැලපෙනවා කියන්නේ මොකද්ද? මමයි වැන්ඩොන් අතරයි මොකද්ද මේ සිද්ධ වුනේ? ඒත් එක්කම අයිස්වෝම් එක විස්තර කරලා කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාලගේ මාෂල් සෝල් 100%ක්ම ගැලපෙනවා. ඒක අතිශය සාර්ථකයි. ඒකට හොයිහාව කියනවා මට තියෙන්නේ මාෂල් සෝල් 2ක් විතරයි නේද? දෙවෙනි මාෂල් සෝල් එක තාම ස්ථිර නැහැ. අනික වැන්ඩොන්ටන් තියෙන එක මාෂල් සෝල් එකක් විතරයි. ඒකට හොයිහාව පුදුමින් කියනවා මාෂල් සෝල් 3ක එකතුවක් මට තියෙන්නේ මාෂල් සෝල් 2ක් විතරයි. ඒකෙමුත් තාම දෙවෙනි මාෂල් සෝල් එක ස්ථිර නැහැ. අනික වැන්ඩොන්ට තියෙන එක මාෂල් සෝල් එකක්. ඒක අහන් හිටපු ස්කයි ඩ්‍රීම් අයිස්වෝම් කියන්න පටන් ගන්නවා වැන්ඩොන්ගේ මාෂල් සෝල් එක ගෝඩ් ඔෆ් ලයිට් බර්ඩ් විතරක් නෙවෙයි. එයා අනික් මාෂල් සෝල් එක හංගගෙන ඉන්නේ. ඔයාගේ දෙවෙනි මාෂල් සෝල් එක ස්ථිර නැති වුණාට ඒ මාෂල් සෝල් එකේ අයිස් ගුණාංගය තහවුරු වෙලා තියෙන්නේ. ඒ මාෂල් සෝල් එක 100%ක්ම ගැලපෙනවා. තුන්වෙනි මාෂල් සෝල් එක ගැන කිව්වොත් ඔයාට මතකද එදාම හම්බෙච්ච දවසේ ඔයාගේ ආත්ම මුහුදට නැත්තම් ස්පිරිචුවල් සී එකට කඩාගෙන වැටුණු අමුතු වස්තුව. ඒ වස්තුව ඇතුලේ අවකාශයේ සහ මාෂල් සෝල් එක ලක්ෂණ තියෙනවා. මේ වෙලාවේ එකපාරටම අර අමුතු කළු කුහර ඇතුලෙන් කටහඬක් ඇවිල්ලා කියනවා මේ ලෝකේ හඳයි තරුයි තියනවා වගේම මගේ ශක්තියට සම කරන්න එක්කෙනෙක් නැහැ. මේ වෙලාවේ මේ සිදුවෙන සිදුවීම දිහා අයිස්වෝම් පුදුමෙන් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ හොයිහාව කියන්න පටන් ගන්නවා මට මාෂල් සෝල් 3ක් තියෙනවද? මේ වෙද්දි සෝල්ලන් ඉතිහාසයේ මාෂල් සෝල් 2ක් තියෙන අයත් ඉන්නේ ඉතා ස්වල්ප ප්‍රමාණයක්. ඒත් අහම්බෙන් මට මාෂල් සෝල් 3ක් ලැබිලා. ඔයා කියනවට වැන්ඩොන්ගේ මගේ ශක්තිය 100%ක් ගැලපෙනවා නම් වැන්ඩොන්ටත් මාෂල් සෝල් 3ක් තියෙන්න පුළුවන් නේද? ඒක පුදුම සහගත ආශ්චර්යයක්. මේ වෙලාවේ අයිස්වෝම් කියන්න පටන් ගන්නවා ඔයාගේ ආත්ම ශක්තිය මෙහෙම එකතු වුණාට පස්සේ ඔයාට කල්ටිවේට් කිරීමේ වේගය කිහිප ගුණයකින් වැඩි වෙනවා. ඒ හින්දා අවධානයෙන් පුහුණු වෙන්න. මං ඔයාට පුහුණු වෙන්න උදව් කරන්නම්. මෙහෙම අයිස්වෝම්ගේ උදව් ඇතිව හොයිහාවගේ වැන්ඩොන්ගේ මාෂල් සෝල් එකට කම්බයින් වෙලා මේ දෙන්න වටේට අයිස් වලින් බිත්තරයක් වැනි ආවරණයක් හැදෙනවා. මෙහෙම උදේ වෙනකම්ම මේ බිත්තරේ ඇතුළට ශක්තිය ඇදිලා ඉන්න පටන් ගන්නවා. මේ අයිස් වල තියෙන ශක්තියට මේ දෙන්නගේ කාමරේම අයිස් වලින් මිදෙනවා. ඒත් එක්කම උදේ වෙනවා. මේ වෙලාවේ ඔරලෝසුව ක්‍රියාත්මක වෙලා කියනවා දැන් වෙලාව 7:50යි. ඒත් එක්කම අර බිත්තරේ ඉරිතියල්ලා යනවා. වැන්ඩොන්ට සිහිය එනවා. වැන්ඩොන් දකිනවා එයාගේ අත හොයිහාව අල්ලන් ඉන්න විදිහ. මේ අල්ලන් ඉන්න විදිහට වැන්ඩොන්ට ලැජ්ජාවක් වගේ හැඟීමක් දැනෙනවා. මේ වෙලාවේ වැන්ඩොන් දකිනවා එයාලගේ පන්තියේ පටන් ගන්න තියෙන වෙලාව හොඳටම පහු වෙලා තියෙන්නේ. ඒත් එක්කම කෑ ගහගෙන එයාලගේ කාමරයෙන් පිටත් වෙලා යනවා. එතකොට තමයි හොයිහාවට සිහිය එන්නේ. හොයිහාවත් ඒත් එක්කම පන්තියට යනවා. මේ වෙලාවේ ෂෝයි ගුරුතුමිය උද්‍යෝගයෙන් කියනවා මේ වෙද්දි තරඟයේ ප්‍රතිඵල ගණනය කරලා ඉවරයි. මේ පළමු වසරේ පළවෙනි කණ්ඩායම කණ්ඩායම් තරඟයෙන් කණ්ඩායම් 22ක්ම
දෙවන අධීර සඳහා සුදුසුකම ලබලා තියෙනවා. මේ කණ්ඩායම් 22 අතරින් 14ක්ම ඊළඟ තරඟයට සුදුසුකම් ලබලා තියෙනවා. ඔයාලගේ ඇත්තම දක්ෂතාවය පෙන්වන්න තියෙන්නේ මේ තරඟාවලියේදී. මේ වෙද්දි පැවැත්වුණු තරඟාවලියේදී අපේ පන්තියේ හිටපු එක් කණ්ඩායමක් සාර්ථක ලෙස කණ්ඩායම් 6ක්ම එක පිට පරාජයට පත් කරා. මං හිතුවේ ඒ කට්ටියට තෑග්ගක් දෙන්න. ඒකට වැන්ඩොන්ට හිනාවක් යද්දිම ෂෝයි ගුරුතුමේ කියනවා ඒත් අපරාධේ අද එයාලා දෙන්න පන්තියට ආය පරක්කු වෙලා. ඒත් මං තීරණය කරනවා ඒ තෑග්ග දෙන්නේ නැහැ. මෙහෙම ෂෝයි ගුරුතුමිය වැන්ඩොන්ගේ හොයහව පැත්තට ගිහිල්ලා කියනවා දැන් අපිට පන්තිය පටන් ගන්න තියෙනවා. ඒ හින්දා ඔයාලා දෙන්න පිට්ටනියට ගිහිල්ලා දුවන්න ඕනේ. පන්තිය ඉවර වෙනකම්ම ඔයාලා දුවන එක නවත්තන්න එපා. මේකට එකඟ වුණු මේ දෙන්න දුවන්න පිටත් වෙලා යද්දී ෂෝෂෝ මේ දිහා දුකින් තමයි බලාගෙන ඉන්නේ. මෙහෙම ටීචර් ඉගෙනීම් කටයුතු කරගෙන යද්දී අර දෙන්න පිට්ටනියේ දුවනවා. මෙහෙම වෙලාව යද්දී පන්තිය ඉවර වෙන එළාම් එකත් වදිනවා. ඒත් එක්කම හොයහව වැන්ඩොන් දුවන එක නවත්තද්දිම ඒ දෙන්නගේ පැත්තට ෂෝෂෝ වෙනවා. මේ වෙලාවේ හොයහව මහන්සියෙන් අහනවා ෂෝයි ගුරුතුමේ මොනවද පන්තියේදී කිව්වේ? එහෙම ෂෝෂොත් මහන්සි කරන ගමන් කියනවා ටීචර් අපිට ඊළඟ වටේදී මුහුණ දෙන්න සිදුවෙන අභියෝග ගැන කියලා දුන්නා. මෙහෙම බලන් යද්දී අපිට දිනන්න තියෙන ශූරතාවය දිනන එක ලේසි වැඩක් නෙවෙයි. අනික් ජයග්‍රාහී කණ්ඩායම් 5 අතරින්ම කණ්ඩායම් 3ක්ම සෝල් මාස්ටර්ලා ඒ කියන්නේ ලෙවල් 30ට වැඩි කට්ටිය. එහෙම 3 දෙනෙක්ම ඉන්නවා. ෂෝයි ටීචර් පව අපි ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන නැහැ. මට හිතෙන විදිහට අපිට 4 වෙනියා වගේ තමා වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඔයහා ෂෝෂෝ දීමත් කරන්නත් එක්ක කියනවා මට ඔයාගේ බිය තේරෙනවා. ඒ සෝල් මාස්ටර්ලා අතේ තියෙන තරගාවලියේදී ශක්තිය විතර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නැත්තම් තරඟ කරන්න ඕනේ නැහනේ. මට්ටම් ටික බලලා ඒ කට්ටිය ජයග්‍රහණය තීරණය කරන්න පුළුවන්නේ. අපි ගැන විශ්වාසය තියාගන්න ඕනේ. අපේ ඉලක්කය 4 වෙනියා වෙන එක නෙවෙයි. හැමදාම අංක 1 හා ශූරතාවය දිනා ගන්න එක තමයි අපේ එකම ඉලක්කය. මෙහෙම හොයිහව මේ කට්ටිය මොටිවේෂන් කරද්දී ෂෝෂෝ මෙතනින් යනවත් එක්කම කියනවා හෙට අපි ඊළඟ වටයෙන් හමු වෙමු. ආයෙ ඔයාලා පරක්කු වෙලා එන්න එපා. ඒත් එක්කම රැ වෙනවා. මේ වෙලාවේ වැන්ඩොන් සැකෙන් හොයෝ සාවෝ දිහා බලාගෙන කියනවා ඔයා හිතන විදිහට ඇත්තටම අපිට දිනන්න පුළුවන් වෙයිද? ඔයා ෂෝෂෝට ලොකු විශ්වාසයක් තියාගෙන කතා කළාට ඔයාගේ හිත ඇතුළෙත් බයක් තියෙනවා නේද? ඒකට හොයෝ කියන්න පටන් ගන්නවා අපේ මාෂල් සෝල් ලෙකිට ගැන ගැලපෙන නිසා අපිට මාෂල් ෆියුෂන් ස්කිල් එක ප්‍රගුණ කරන්න පුළුවන් වුණොත් අපිට දිනන්න තියෙන එකේ සම්භාවිතාව කිහිප ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. ඒකට වැන්ඩොන් කියනවා ඊයේ අපේ සෝල් පවර් එක එකතුණු විදිහට ආයෙ ඔයාට ඒක උත්සාහ කරලා බලන්න ඕනේද? හොයිහව ඒත් එක්කම වැන්ඩොන් කරටටත් තියලා කියනවා මට ෂුවර් අපේ මාෂල් සෝල් එකිනෙකට 100%ක්ම ගැලපෙනවා. මේ තියෙන මාෂල් ෆියුෂන් ස්කිල් එක තරම් වටේ ආරම්භ වීමට පෙර අපි ප්‍රගුණ කරන්න ඕනේ. ඒ වෙලාවේ වැන්ඩොන් ආයෙ ලැජ්ජාවෙන් හොයිහව අතල්ල ගන්නවා. වැන්ඩොන් මොකට ලැජ්ජ වෙනවද මන්දා? මේ වෙලාවේ හොයිහව අහනවා අපි කොහොමද අපේ මාෂල් ෆියුෂන් ස්කිල් එක සාර්ථක ලෙස පුහුණු කරන්නේ? ඒකට වැන්ඩොන් කියනවා අපි අපේ මාෂල් සෝල් එළියට දාලා බලමු. ඒක වුණ ගමන්ම හොයිහව එයාගේ ස්පිරිට් අයිස් එක එළියට දානවා. ඒ වෙලාවෙම වැන්ඩොන් එයා ගාව තියෙන බටර්ෆ්ලයි මාෂල් සෝල් එක එළියට දානවා. වැන්ඩොන් එයාගේ මාෂල් සෝල් එක දිහා බලනවත් එක්කම වැන්ඩොන් එක සැරේම අහසට ඉස්සෙනවා. ඒත් එක්කම හොයිහව අහසට ඉස්සෙනවා. ඒත් එක්කම මේ දෙන්නගේ අත් දෙක ඇතුළේ විශාල ශක්ති ප්‍රමාණයක් ඇදලා එන්න පටන් ගන්නවා. මේ ශක්ති උච්චාවචනය නිසා මාෂල් සෝල් එකේ සැබෑ ස්වරූපය ගන්නවා. ඒත් එක්කම වැන්ඩොන් වේදනාවෙන් කියනවා මට මගේ සිහිය පාලනය කරගන්න බැරුව යනවා. හොයිහව ඒකට කියනවා ඔයාගේ සිහිය කොහොම හරි පාලනය කරගන්න නැත්නම් ඔයාගේ මාෂල් සෝල් එකේ ඔයාගේ බලෙන් තොරව යාවි. ඒත් එක්කම වැන්ඩොන් එයාගේ ශක්තිය වැඩි කරගෙන එයාගේ බටර්ෆ්ලයි මාෂල් සෝල් එකට හොයිහවගේ ස්පිරිට් අයිස් එක ඇතුළට යන්න වැන්ඩොන් ගාව තියෙන සියලුම ශක්තිය එයාගේ මාෂල් සෝල් එකට යවනවා. ඒත් එක්කම බටර්ෆ්ලයි මාෂල් සෝල් එකට ස්පිරිට් අයිස් මාෂල් සෝල් එක ඇතුළට සාර්ථක ලෙස යන්න පුළුවන් වෙනවා. ඒ වෙලාවේ මේ මාෂල් සෝල් එක එකට කම්බයින් වෙලා විශාල සමනලයක ස්වරූපය ගන්නවා. ඒ සමනලයේ ස්වරූපය තුල ඇහැක් වෙන ව්‍යුහයකුත් තියෙනවා. මේක මෙහෙම සාර්ථක වෙනවත් එක්කම මේ දෙන්නට සිහිය නැති වෙනවා. ඒත් එක්ක මෙතන විශාල බ්ලාස්ට් එකක් වෙනවා.
මෙහෙම උදේ වෙනකම් මේ දෙන්නට සිහිය නැතුව වැටිලා ඉන්නවා. මේ වෙලාවේ වැන්ඩොන් දකිනවා හොයි හා ඔයා කැංග උඩ වැටිලා ඉන්නවා කියලා. මේ වෙලාවේ වැන්ඩොන් කියනවා කරුණා කරලා නැගිටිනවා. මගේ ඇඟ උඩින් අහකට යන්න. මේ වෙලාවේ හොයි හා උඩ සිහියනවත් එක්කම හොයි හා අහනවා මෙතන මොකද්ද උනේ? වැන්ඩොන් තරහෙන් කියන හොඳන්නවා වගේ ඉන්න එපා ඉක්මනට නැගිටිනවා. ඒත් එක්කම හොයි හා මොකක්ද එකක් දැකලා උද්‍යෝගෙන් නැකිලා කියනවා වැන්ඩොන් ඉක්මන් කරලා ඇවිත් බලන්න. වැන්ඩොන් එයාගේ ඇඟේ තියෙන දූවිලි පිහදනවත් එක්කම කියනවා මොනවා බලන්නද? ඒත් එක්කම වැන්ඩොන් නැකිලා බලනවත් එක්කම එයා දකින්න දෙන් එයාට අදාහ ගන්න බෑ. වැන්ඩොන් පුදුමෙන් අහනවා මේ අපේ මාසල් ෆියුසින් ස්කිල් එක නිසා ඇති වුණු සටන් ක්‍රමයේ කොටසක් නේද? මේ වෙලාවේ මෙතෙන්ට ෂෝයි ගුරුතුමිය එනවා. මේ වෙලාවේ ෂෝයි ගුරුතුමිය තරහින් අහනවා ඔය දෙන්න ඔතන ඉඳන් මොනවද කරන්නේ? ඊළඟ තරංගේ දිනන්න පුළුවන් කියලා ඔය කට්ටිය උඩ පයින්න එපා. ඔය දෙන්නට දඩුවම නොකර ඉන්න දැම්ම මට හේතුවක් කියන්න. මේකට හොයි හාව කියනවා අපි පුහුණු වුණා. ෂෝයි ගුරුතුමිය තරහින් කියනවා බොරු නොකිය ඉන්නවා. ඒත් එක්කම හොයි හාව එයාලා ඇති කරපු රන්වන් පාට ප්‍රහාරය පෙන්නනවා. ෂෝයි ගුරුතුමිය මේක අදාහ ගන්න බැරුව අහනවා මෙච්චර පොඩි කාලයක් ඇතුළත ඔයාලා දෙන්න රහසින්ම මාස්ටර් ෆියුසින් ස්කිල් එක පුරුදු පුහුණු වුණාද? ඔයාලා දෙන්න ඒක සාර්ථක ලෙස පුරුදු පුහුණු වෙලා මේක නම් මට අදාහ ගන්න බෑ. ඒත් එක්කම ෂෝයි ගුරුතුමිය අහනවා ඔයාලා දෙන්නගේ මේ මාස්ටර් ෆියුසින් ස්කිල් එකට නමක් තියෙනවද? ඒකට හොයා ආඩම්බරෙන් කියනවා අපි ඒකට කියන්නේ ඩ්‍රයින් ඉන් ද බිලියඩ් කියලා. නැත්තම් දීප්තියේ මිය යෑම. ඒකට එකග වුන් නැති වැන්ඩොන් කියනවා අපි ඒකට දාමු The Road of God නැත්තම් දෙවියන්ගේ මාවත කියලා. ඒ නමට හොයි හාවුත් එකතු වෙද්දී ආය කතා මාරු වෙන්නේ සටන් පිටියට. මේ වෙලාවේ නිවේදිකාව කියන්න පටන් ගන්නවා පළමු වසරේ පළවෙනි කණ්ඩායම වන හොයි හාවුයි කණ්ඩායම හා පළමු වසරේ 9 වෙනි කණ්ඩායම වන නින්ටියන්ගේ කණ්ඩායම සටන් පිටියට ඇතුළු වන්න. මෙහෙම මේ කණ්ඩායම් දෙකම ඇතුළු වෙද්දී මේක බලන්න ආපු සියලුම ළමයි මේ කණ්ඩායම් දෙකට චේ කරනවා. මේ වෙලාවේ ෂෝෂෝ කලබලෙන් අහනවා ඔයාලා දෙන්නට මොකද උනේ? ෂෝයි ගුරුතුමිය තරහින් නේද හිටියේ? ඒත් එක්කම වැන්ඩොන් හොයි හාව දිහා බලාගෙන කියනවා ශික් ලැජ්ජ වෙන දේවල් කියන්න එපා. මේ කතාවට හොයි හාව ඔළුව ගහන ගම මෙතනින්ම ගැරලා යනවා. ඒත් එක්කම අපිට ඊළඟ කණ්ඩායමේ 3 දෙනා බලා ගන්න පුළුවන්. ඒ කණ්ඩායමෙත් කෙල්ලෝ දෙන්නෙකුයි එක් කොල්ලෙකුයි ඉන්නවා. මෙහෙම මේ කණ්ඩායම් දෙකම එයාලා නියමිත ස්ථාන දෙකට එනවා. මෙහෙම සටන ආරම්භ වෙද්දී තියෙද්දිම පළවෙනි වසරේ කණ්ඩායම් අංක 9 දරන පන්තියේ ගුරුතුමිය වන එල්ලමු ගුරුතුමිය විල්ලා ෂෝයි ගුරුතුමියට කියන්න පටන් ගන්නවා මට ආරංචින ඔයාගේ එක කණ්ඩායමක් එක පිට ජයග්‍රහණය ලැබුවා කියලා. ඒත් දැන් හරිම කනගාටුයි. එයාලා මුහුණ දෙන්න වෙලා තියෙන 9 වෙනි කණ්ඩායමේ කට්ටියට. අපේ මේ 9 වෙනි කණ්ඩායමේ ඉන්න සිසුන් බොහොම දක්ෂයි. ඔයා හිතනවාද ඔයාගේ ගෝලෙින්ද මේ තරංගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා? මේකට ෂෝයි ගුරුතුමිය සංසුන්ව කියනවා එහෙම කියන්න බෑ කිසිම දෙයක් ස්ථිර නැහැනේ. මේ කතාවට එල්ලමු කියන්න පටන් ගන්නවා මට ආරංචි වුණ විදිහට ඔයාගේ කණ්ඩායමේ එක්කෙනෙක්වත් සෝල් 3ක් ලබාගෙන නැහැ. මේ තරංගාවලියේදී ඔයාට මාත් එක්ක ඔට්ටුවක් අල්ලන්න ඕනේද? මේ වෙලාවේ ෂෝයි ගුරුතුමිය අහනවා ඔට්ටුවක් මං ඔයත් එක්ක මොන වගේ ඔට්ටුව අල්ලන්නද? ඔට්ටුව අල්ලනවා සෝල් බෝන් එක්කවත් ඔට්ටුවක් අල්ලන්න ඕනේ. මේකට එල්ලමුගේ S2 උඩ යනවා. ඔයාලා දැන්ටම දන්නව ඇතිනේ සෝල් බෝන් එක තියෙන වටිනාකම. ඔයාලා ඒක දන්නේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එකේ සෝල් බෝන් ගැන විස්තරයක් සහ සෝල් ලෑන්ඩ් කතාවේ තියෙන ලෙවල් ගැන ලොකු විස්තරයක් තියෙනවා. ඒත් එක්කම නිවේදිකාව අහනවා කණ්ඩායම් දෙකම සූදානම්ද? කණ්ඩායම් දෙකම ඔව් කියද්දි නීති රීති වලට අනුව තමන්ගේ ලෙවල් ගන්න මුලින්ම කියන්න ඕනේ. ඒ හින්දා හොයා එයාගේ ලෙවල් එක 17 වෙනි මට්ටමේ පාලන අංශයේ, වැන්ඩොන් 24 වෙනි මට්ටමේ ප්‍රහාරක අංශයේ, ෂෝෂෝ මෙවලම් පාලන වර්ගයේ 22 වෙනි මට්ටමේ. ඒත් එක්කම අනිත් කණ්ඩායමේ ඉන්න කට්ටියත් තමන්ගේ ලෙවල් ගන්න කියන්න පටන් ගන්නවා. ඒ කණ්ඩායමේ ඉන්න එක කෙල්ලෙක් ලෙවල් 24 මට්ටමේ ඉද්දි අනිත් කෙල්ල ඉන්නේ 25 වෙනි මට්ටමේ. මේ දෙන්නම ප්‍රහාරක අංශයට තමයි යත්වන්නේ. ඒ වගේම ඒ කණ්ඩායමේ ඉන්න නින්ටියන් කියන්න පටන් ගන්නවා මං ඉන්නේ 31 වෙනි මට්ටමේ. මම සහායක මෙවලම් ආත්ම මාස්ටර් කෙනෙක්. ඒ කතාවට හොයි හා වැන්ඩොන් ෂෝෂු සුන්දරම් පුදුමයටපත් වෙනවා. ආත්ම මාස්ටර් කෙනෙක් කියන්නේ ලෙවල් 30ට වැඩි කට්ටියට. මේ දිහා බලාගෙන ෂෝයි ගුරුතුමිය හිතනවා අර කණ්ඩායමින් එක කෙල්ලෙක්
වැන්ඩොන්ගේ මට්ටමේ අනිත් කෙල්ල වැන්ඩොන්ට වඩා ශක්තිමත්. ඒ වගේම ලෙවල් 31 වෙනි මට්ටමේ එක්කෙනෙකුත් ඉන්නවා. මේ කණ්ඩායමේ නින්ටියන් සහායකාත්ම මාස්ටර් කෙනෙක් වුණාට එයා තමයි මේ කණ්ඩායමේ ඉන්න භයානකම ප්‍රතිවාදියා. ඒත් එක්කම විනිසුරු තරඟය ආරම්භ කරන්න කියනවා. ඒ වෙලාවේ වැන්ඩොන් කියනවා අපි ඉස්සෙල්ලාම පහර දෙන්න ඕනේ සහායකාත්ම මාස්ටර්වරයාට. ඒ වෙලාවේ මේ තුන්දෙනා පහර දෙන්න යද්දිම අර කොල්ලා එයා ගාව තියෙන මාෂර් සෝල් එක එළියට දානවා. ඒ වෙලාවේ වැන්ඩොන් පහර දෙන්නාමත් ඒ මාෂර් සෝල් එක දැක්කම වැන්ඩොන් ඉබේම නැවතිනවා. ඒ මාෂර් සෝල් එක තමයි කිබාවෝ ඇඟ පැකෝඩාව. සෝල්ලෑන් වන් කතා බලපු කට්ටියට නම් කිබාවෝ ඇඟ පැකෝඩාව මතක ඇතිනේ. මේක දැකපු ෂෝයි ගුරුතුමිය හිතනවා මේ ඉන්න නින්ටියන්ගේ පසුබිම නම් සාමාන්‍ය එකක් නෙවෙයි. ඩූලෝ මහද්වීපේ අංක 1 සහායක මාෂර් සෝල් එක තමයි කිබාවෝ ඇඟ පැකෝඩාව. මේ වෙලාවේ මේ නින්ටියන් එයා ගාව තියෙන කිබාවෝ ඇඟ පැකෝඩාව එළියට දාන ගමන් කියනවා මේකෙන් පළවෙනියටම කරන්නේ බලය වැඩි කරනවා. දෙවෙනි එක වේගය වැඩි කරනවා. මේකෙන් අර කෙල්ලෝ දෙන්නගේ වේගය ශක්තිය බොහෝ ප්‍රමාණයකින් වැඩි වෙනවා. මේ ඉන්න කෙල්ලෝ දෙන්නට විතරක් හොයි හායි වැන්ඩොන් ෂෝෂෝ එක කරට කර සටන් කරන්න පුළුවන්. මේ වෙලාවේ ෂෝෂෝ හිතනවා මේක කොච්චර බලවත් මාෂල් සෝල් එකක්ද. ඒත් එක්කම වැන්ඩොන් හිතනවා මෙයාලගේ වේගය 140කින් එකපාරම වැඩි වුණා. මෙච්චර වේගවත් ප්‍රතිවාදීන්ට මුහුණ දෙන පළවෙනි වතාව මේක. මේ වෙලාවේ අර කෙල්ලෙක් එයා ගාව ඉන්න ෆයර්බර්ඩ්ගෙන් පළවෙනි රින් එක පාවිච්චි කරනවා. මේ ෆයර්බර්ඩ්ගේ පළවෙනි රින් එකෙන් අත් දෙක ගාවින් තල දෙකක් මවාගත්ත මේ කෙල්ල ෂෝෂෝගේ ට්‍රයිපෝඩ් එකට එක දිගට පහර එල්ල කරනවා. ෂෝෂෝ හිතනවා මෙයා ගාව තියෙන පළවෙනි සෝල් රින් එකේ තියෙන ලෝහිත තලයේ ගොඩාක් ශක්තිමත්නේ. මේ වෙලාවේ මේ කෙල්ල ෂෝෂෝගේ ට්‍රයිපෝඩ් එක ඈතට විසිලා යන්නම් පහර දෙනවා. මේ වෙලාවේ එල්ඩමූ කියන්න පටන් ගන්නවා කිබෝවා ඇඟ පැකෝඩාව යනු මේ මහද්වීපයේ තියෙන බලවත්ම මාෂර් සෝල් එක. මේ කිබෝවා ඇඟ පැකෝඩාවට සෑම විටම සෝල් රින් එකක් දාද්දි මේ අය කණ්ඩායමින් ඉන්න සමාජිකයින්ගේ ශක්තිය බොහෝ ප්‍රමාණයකින් වැඩි වෙනවා. මේ කට්ටිය මෙහෙම සටන් කරන දිග ෂෝයි ගුරුතුමිය දැඩි අවධානයකින් තමයි බලාගෙන ඉන්නේ. අර කෙල්ලෝ දෙන්න වැන්ඩොන්ටයි ෂෝෂෝටයි දිගටම ප්‍රහාර එල්ල කරනවා. වැන්ඩොන් යාන්තිම මේ කල්ලන් ගියා ෂෝෂෝට නම් මේ ගොඩක් කළා දරා ගන්න අමාරුයි. මේ කොටස මෙතනින් ඉවර වෙද්දි අපිට ඊළඟ කොටසින් තමයි බලා ගන්න වෙන්නේ. හොයි හාවටයි වැන්ඩොන්ටයි ෂෝෂෝටයි මේ කණ්ඩායම පරාජය කරන්න පුළුවන් වෙයිද නැත්නම් මේ නින්ටියන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරයිද?